මගේ YouTube යාළුවනේ දුවේ පුතේ කොහොමද ඉතින් ඔයාලට මම ඔයාලට කියන්න අරාබි භාෂාවෙන් කොහොමද කෙනෙක්ව දෙන්නෙක්ව සංවාදයක් තියෙන කියන්නේ කතා බහ කරන්නේ කොහොමද කියලා. අරාබි අයගේ සම්ප්‍රදායක් තමයි කෙනෙක්ව මුණ ගැහුණාට පස්සේ කියනවා අස්සලාම් වලයිකුම්. ඊට පස්සේ ඔයා උත්තර දෙන්න ඕන වලයිකුම් සලාම්. කෙෆ් හාලජ් ඒ වගේම කියනවා ස්ලෝනජ්. ඊට පස්සේ ඔයා කියන්න ඕන අල්හම්දුලිල්ලා. ඊට පස්සේ ඒ සමහර අය අතට දෙනවා සමහර අය අතට දෙන්නේ. ඊට පස්සේ තාලි දාඛල් බේත් කියනවා. ඒ කියන්නේ ඒකට කියන්නේ එන්නගේ ඇතුළට කියලා. ඊට පස්සේ සෝන චින්තේ සුස්ම කොහොමද ඔයාට ඔයාගේ නම මොකක්ද කියලා අහනවා. හැබැයි මෙහෙමයි ඊට පස්සේ කියනවන ඇන ඉස්ම ඊට පස්සේ තමන්ගේ නම කියන්න ඕන. ඊට පස්සේ වෙන චින්ත බෙලා කවුරු හරි හම්බ වුණාට පස්සේ මොකද හාමු පුතා ගෙනාවට එයා දන්නවනේ ඔයා මොන රටේද කියලා. ඊට පස්සේ කියනවා ඇන ශ්‍රී ලංකා ඇන ඉන්දියා නේපාල් ෆිලිපීන් එහෙම කියලා තමයි කියන්නේ. මේ අරාබි භාෂාවෙන්. ඊට පස්සේ මොන හරි යාලා දුන්නට පස්සේ කියන්න ඕන ශුක්‍රන් කියලා. ශුක්‍රන් කියන්නේ thank you කියන එකට. ඊට පස්සේ එහෙම එක එක රටවල් වල අරාබි වෙනස්. දැන් ඩුබයි, සෞදි අරාබියා, කුවේට් ඒ එක එක රටවල් ටිකක් වෙනස් තියෙනවා. ඉතින් ඒ වගේ තමයි අරාබි භාෂාවෙන් චුට්ටක් එක ඒගොල්ලන්ගේ අරාබි භාෂාවෙන් good morning කියන එක අරාබි භාෂාවකින් නැහැ. good morning කියලා කියනවා දැන් හිබ්‍රු භාෂාවෙන් නම් කියන්නේ බොකර්තෝෆ් කියලා. ඉතාලි වලින් කියනවා නම් කියන්නේ බොන්ජෝර්නෝ කියලා good morning. ග්‍රීක වලින් කියනවා නම් කියන්නේ කලිමේරා කියලා. හින්දියෙන් කියනවා නම් කියන්නේ ඉතින් ඒගොල්ලෝ කියන්නේ නමස්තේ කියලානේ. good morning ඒගොල්ලෝ කියන්නේ එහෙමයි. එතකොට රැට කියන්නේ අරාබි වලින් ලයිලා නෑ අරාබියෙන් මයිසලාම් අලෙස් ඉස්රුසවිනායම් කියනවා. එනම් මම යන්නම් මම ගිහින් නිදා ගන්නම් කියලා කියනවා. හිබ්‍රු වලින් ලයිලතෝෆ් කියනවා good night කියන එකට. ඉංග්‍රීසි වලින් නම් good night කියන එක කොහොමද කියන්නේ නෙමෙයි. මේ ඒ වගේ එක එක භාෂාවල් තියෙනවා. ඉතින් මම ටික ටික ඔයාලට කියලා දෙන්නම්. මොකද මමත් යූස් කරන්න නැති නිසා මට දැන් භාෂාව පැටලෙනවා. ඒකයි. එහෙනම් thank you good night හැමෝටම.